ඔයා මේ වීඩියෝ එක බලන්න ආවේ. මේකේ ටයිටල් එකට thumbnail එකට වගේ හිත ගියේ හින්දා එහෙම නැත්නම් මේක විනාඩි 5කටත් දු පුංචි වීඩියෝ එකක් හින්දා. හැබැයි චුට්ටක් හිතලා බලන්න මේ වෙලාවේ ඔයා ඇත්තටම මොකද්ද කරන්න ඕනි? එක්ක ඔයා පාඩම් කරන්න ඕනි. මොකද මේ වෙලාවේ ඔයා ෆෝන් එක අතට අරගෙන ඉන්නේ පාඩම් කරද්දී ආව පොඩි කම්මැලිකමක් හින්දා. එහෙම නැත්නම් අර දවස් ගාණක් තිස්සේ පුඩුවක් උඩ දුක් විඳින නවපනති රෙදි ටික නවන්න පටන් ගන්න ඕනි. එහෙමත් නැත්නම් ෆ්‍රිජ් එකේ තියෙන අර එක්ස්පයර් වෙච්ච දේවල් නරක වෙච්ච දේවල් ඔක්කොම අයින් කරලා ෆ්‍රිජ් එක ක්ලීන් කරන්න පටන් ගන්න ඕනි. මට ෂුවර් ඔයාට මේ වෙලාවේ මේ වීඩියෝ එක බලනට වඩා ගොඩක් හොඳ දෙයක් තියෙනවා කරන්න. but no ඔයා මේ වෙලාවේ තීරණය කළා මේ වීඩියෝ එක බලන්න. හැබැයි ඒක ඔයා consciously හිතලා ගත්ත තීරණයක්ද? මේ වෙලාව මම වෙන් කරලා තියෙන YouTube videos බලන්න. ඒක නිසා මම මේ වීඩියෝ එක බලනවා කියලා හිතලා ගත්ත තීරණයක්ද? එහෙම නැත්නම් ඔයා මොකක් හරි වැඩක් කර ඉද්දී uneasy uncomfortable ගතියක් ආපු නිසා ළඟම ෆෝන් එකක් තියෙන නිසා බලන්න ගත්ත වීඩියෝ එකක්ද? මට ෂුවර් මෙතන 90%කට 95%කට වඩා ඉන්නේ අර දෙවන කැටගරි එකේ කට්ටිය. අපි කොහොමද අපේ ගෝල් එකක් අචීව් කරගන්නේ? අපි දවස් 30ෙම ඩිස්ට්‍රැක්ට් වෙනවා නම්. ඔයා කොහොමද කැම්පස් සිලෙක්ට් වෙන්නේ? ඔයා පාඩම් කරන්න ගත්ත පොතේ එක පිටුවක් ඉවර කරන්නත් කලින් ඔයා ෆෝන් එකේ නතර වෙලා නම්. ඔයා කොහොමද බර අඩු කරගන්නේ? ඔයාට එක්සර්සයිස් කරන්න තියෙන වෙලාවෙත් බර අඩු කරගන්නේ කොහොමද කියලා මේ වෙලාව වෙද්දිත් ඔයා දැනටමත් දන්න දේවල් කියලා දෙන වීඩියෝ එකක් 55 වෙනි පාරටත් බලනවා නම්. නිකමට හිතලා බලන්න අද උදේ ඉඳන් ඔය වීඩියෝස් කීයක් බලුවද? long form videos නම් ඔයාට කවුන්ට් කරගන්න හරි පුළුවන්. හැබැයි බලපු short videos ප්‍රමාණයට හිතා ගන්නවත් බෑ. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ මම තීරණය කළා මම මගේ better version එකට යනවා කියලා. ඉතින් මම මගේ journey එක වගේම මම ඒ journey එකේ ඉගෙන ගන්න දේවල් තමයි මේ channel එකෙන් ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ. ඉතින් මට හම්බ වෙන හැම free time එකක්ම phone එකේ ගත කරපු කෙනෙක්. හැබැයි මම තීරණය කළා මම digital detox challenge එකක් කරනවා කියලා දැන් සති කිහිපයකට කලින්. මේ වෙද්දී මම short form videos බලන එක සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා. YouTube shorts, Instagram reels, TikTok මේ එකක්වත් මම පොඩ්ඩක්වත් බලන්නේ නැහැ. දැන් මගේ challenge එක තමයි long form videos consume කරන එක ටිකක් අඩු කරන එක. මේක 30 days challenge එකක්. ඒක නිසා තව සති දෙකකින් මේ journey එකේ full update එක මට මොනවද හරි ගියේ මොනවද වැරදුනේ මට මේකත් එක්ක කොච්චර කල් sustain වෙන්න පුළුවන් වෙයිද කියන එක ගැන full update එකක් මම ඔයගොල්ලොත් අරගෙන එනවා. YouTube එක කියලා කියන්නේ අනිත් social medias වගේ නෙමෙයි. YouTube එක කියන්නේ ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්. නළු නිලියන්ගේ interviews, jokes, එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ day vlogs මේවා බලන ගත කරන කාලය චුට්ටක් අඩු කරන්න. YouTube එකෙන් ඔයාගේ ජීවිතේට දෙයක් ඉගෙන ගන්න පුළුවන් channels ගොඩක් තියෙනවා. මම කතා කරන්නේ මං ගැන නෙමෙයි. මටත් වඩා හොඳ YouTube channels කරන අය ගොඩක් ඉන්නවා. ඒ අයගේ ජීවිතවලින් යම් කිසි දෙයක් ගන්න. වැදගත්ම දේ ඒ ගන්න දේවල් ඔයාගේ ජීවිතේට apply කරන්න ඊටත් වඩා ලොකු කාලයක් වෙන් කරන්න. වෙන කාගේවත් ෆෑන් කෙනෙක් නෙවෙයි. ඔයා ඔයාගේ ජීවිතේ ෆෑන් කෙනෙක් වෙන්න.